ඔයත් ආහාර සුරක්ෂිතතාවය ගැන ගොඩක් උනන්දු කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී අපි හැමෝම දන්න දේ තමයි HACCP. HACCP කියන්නේ මොකක්ද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් අපි හැමෝම කියන්නේ Hazard Analysis Critical Control Point කියලා. හැබැයි ওই වචන පහ ඇතුලේ තියෙන තේරුම අපිට දවස් ගාණක් කතා කරලා ඉවර කරගන්න බැරි තරම් විශාලයි. ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් නිසා මේ HACCP ගැන කතන්දරේ ආටිකල් සීරීස් එකකින් වගේම වීඩියෝ සීරීස් එකකුත් ඔයාලට ගෙන්වම තීරණය කරා. මේ වේගෙන් දියුණු වන වෙනස් වෙන ලෝකේ HACCP ස්ටෑන්ඩඩ්ස් පවා කාලෙන් කාලෙට යාවත් කාලීන වෙනවා. මේ වීඩියෝ සීරීස් එක පුරාවටම මම ඔයාලත් එක්ක කතා කරන්නේ 2026 වර්ෂයට අදාළව අපි පවත්වාගෙන යන්න ඕනේ HACCP ස්ටෑන්ඩඩ්ස් ගැනයි. සමහර විට මීට අවුරුදු කිහිපයකට කලින් HACCP ගැන ඉගෙනගත්ත කෙනෙක් ඉගෙනගත්ත දේවල් එක්ක මම මේ කතා කරන දේවල් වල සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු කිහිපයකින් බැලුවොත් මම මේ අද කතා කරන දේවල් වල සමහර වෙනස්කම් වෙලා තියෙන්නත් පුළුවන්. සමහර විට සමහර ආයතන වල දීලා තියෙන food safety management system වල guidelines සහ HACCP maintain කරන third parties වලින් දීලා තියෙන guidelines එක පොඩි වෙනස්කම් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ සුළු වෙනස්කම් මයිනර් කැටගරි එකට වැටෙන වෙනස්කම් නිසා HACCP ස්ටෑන්ඩඩ්ස් වලට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාලට දීලා තියෙන ගයිඩ්ලයින්ස් තමයි ඔයාගේ රැකියාව තුළදී ෆලෝ කරන්න වෙන්නේ. මම මේ පැහැදිලි කිරීම මුලින්ම කරේ වීඩියෝ සීරීස් එක අතරමැදදී කවුරු හරි කෙනෙක්ට අපහසුතාවයක් ඇති වෙන එක වළක්වා ගන්න ඕන නිසායි. HACCP වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ HACCP. එහෙමත් නැත්නම් Hazard Analysis Critical Control Point කියන්නේ මොකක්ද කියලායි. ආහාරවලට සිදු හැකි උපද්‍රව විශ්ලේෂණය සහ තීරණාත්මක පාලක ලක්ෂණ හඳුනා ගැනීමට HACCP ස්ටෑන්ඩඩ්ස් අපිට උපකාරී වෙනවා. ඒ ආහාර අනාරක්ෂිත කළ හැකි උපද්‍රව හඳුනා ගැනීම, ඇගයීම සහ පාලනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමානුකූල ආහාර සුරක්ෂිතතා කළමනාකරන පද්ධතිය. ඉලක්කය වන්නේ නිමි භාණ්ඩය. එහෙම නැත්නම් අපි හදපු කෑම එක පරීක්ෂා කිරීම මත පමණක් රැඳී නොසිට ආහාර සුරක්ෂිතතා ගැටලු විසඳීමයි. ගොවිපලේ සිට අවසාන නිමි ආහාරය දක්වා ආහාරවලට සිදුවේ හැකි උපද්‍රව වලින් ආහාර සුරක්ෂා කිරීම තමයි මේ HACCP ස්ටෑන්ඩඩ්ස් වලින් සිදු වෙන්නේ. ආහාරවලට සිදුවේ හැකි උපද්‍රව ප්‍රධාන ආකාර තුනක්, ඒ කියන්නේ හැසාඩ් වර්ග තුනක් පැහැදිලිව HACCP වලින් හඳුන්වා දී තිබෙනවා. ෆිසිකල්, කෙමිකල් සහ බයොලොජිකල් කියලා ඒ කොටස් තුන හඳුන්වනු ලබනවා. ඒ ගැන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ තුනක් මම ඉදිරියේදී වෙනම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන හැසාඩ් වර්ග තුනට අමතරව ආහාර වලින් මිනිසාට හානි කර විය හැකි ඇලර්ජන්ස් වර්ග 14කුත් HACCP වලින් හඳුන්වා දී තිබෙනවා. ඒ ඇලර්ජන්ස් වර්ග 14 ගැන විස්තරාත්මක වීඩියෝ එකක් ඉදිරියේදී ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. HACCP වල මූලධර්ම 7ක් තියෙනවා. පළවෙනි එක අතුරු විශ්ලේෂණ සිදු කිරීම. ඒ කියන්නේ ස්පොට් චෙක් එකක්, ක්‍රොස් චෙක් එකක්, එහෙමත් නැත්නම් සෙල්ෆ් ඔඩිට් එකක් කරලා අපේ ආහාර වලට සිදු විය හැකි හානි හඳුනා ගැනීම තමයි මේකෙන් සිදු කරන්නේ. දෙවෙනි එක විවේචනාත්මක පාලන ලක්ෂ්‍ය. එහෙමත් නැත්නම් ඒ උපද්‍රව වලට අදාළ ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී උපද්‍රව වළක්වා ගන්න, පාලනය කරන්න හෝ අපිට ආරක්ෂිත මට්ටමකට උපද්‍රව අඩු කරගන්න හැකියාව ලැබෙනවා. තුන්වෙනි මූලධර්මය තීරණාත්මක සීමාවන් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ කලින් හඳුනාගත්ත එක් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් සඳහා මැනිය හැකි නිශ්චිත සීමාවන් ස්ථාපිත කිරීමයි. උදාහරණයක් විදිහට කාලය, උෂ්ණත්වය හඳුනන්න පුළුවන්. දෙවෙනි මූලධර්මය අධීක්ෂණ ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම. ඒ කියන්නේ කලින්ම හඳුනාගත්ත ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්ස් අපි විසින් ස්ථාපිත කරපු සීමාවන් තුල පවතින බවට නිරීක්ෂණය කිරීම සහ ඒ තුල පවත්වා ගැනීමයි. 5. නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම. ඒ කියන්නේ අපි කලින් කතා කරපු ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් අපි විසින් පනවපු අර සීමාවකින් ඔබට ගිහිල්ලා නම් ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමයි. 6 වෙනි මූලධර්මය සත්‍යාපන ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම. HACCP පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම තමයි මෙමගින් සිදු වෙන්නේ. අවසාන මූලධර්මය වාර්තා තබා ගැනීම සහ ලියකියවිලි ස්ථාපිත කිරීම. එතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අධීක්ෂණ වාර්තා, නිවැරදි කිරීම වාර්තා වැනි අපි පවත්වාගෙන යන ඩොකියුමන්ට්ස් නිවැරදිව පවත්වාගෙන යෑමයි. ඉතින් HACCP ගැන කරන මේ වීඩියෝ සීරීස් එකෙන් අපි අද කතා කළේ HACCP යනු කුමක්ද? HACCP වල ඉලක්කය කුමක්ද? HACCP වලින් හඳුන්වා දී ඇති හැසාඩ් වර්ග මොනවාද? සහ HACCP වල මූලධර්ම 7 ගැනයි. HACCP ගැන කරන මේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක විදිහට මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ HACCP සහතිකය ගැන. HACCP සහතිකය වැදගත් කාටද? ඒකේ ඇති වටිනාකම මොකක්ද කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.